හායි යාළුවනේ, අද අපි පාස්ටා හදමුද? ඔන්න දැන් මම පාස්ටා ටික තඹ ගන්න වතුර එකක් උණු වෙන්න තිබ්බා. ඒකට කහ චුට්ටකුයි ලුණු ටිකකුයි දානවා. දාලා වතුර එක නටනකම් මම සොසේජස් ටික කපා ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් වතුර එක නටනවා. දැන් ඒකට පාස්ටා ටික දානවා. මේක දැන් තැම්බෙන්න තියන්න ඕන. පාස්ටා ටික තැම්බෙනවා. මේකට තෙල් චුට්ටකුත් දානවා. එතකොට අර ඇලෙන ගතිය නැති වෙනවා. දැන් සුදු ලුණු ටිකක් තලා ගන්න හදන්නේ. ඔන්න දැන් පාස්ටා එකට මස් ටිකකුත් එකතු කරගන්නවානේ. මස් ටික බැද ගන්න හදන්නේ. මේකට මම බටර් ටිකක් දාලා මස් කෑල්ල ඔන්න බැදෙන්න දැම්මා. එහාට මෙහාට පෙරලා මස් කෑල්ල බැද ගන්නවා. දැන් ඔන්න පාස්ටා ටිකක් තැම්බිලා තියෙන්නේ. ඒකේ වතුර ටික වෙන භාජනයකට පෙරා ගත්තා. ඊට පස්සේ දැන් ටෙම්පරාදු කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාලා ඊට පස්සේ බටර් ටිකකුත් දාගත්තා. දැන් ඔන්න මම කපාගත්ත එළවලු ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම මේකට බිත්තර දාන්න හදන්න. ඊට පස්සේ සොසේජස් ටිකත් බැද ගන්න. මම සොසේජස් ටික වෙනම බැදගත්තා. ඊට පස්සේ සුදු ලුණු ටිකක් දාලා සුදු ලුණු තනන්න පැහැවෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ මේකට ලුණු ටිකක් දානවා. ඊට පස්සේ කැරට් ටිකක් දානවා. කැරට් ටිකක් දාලා හොඳට ටෙම්පරාදු වෙන්න තියෙනවා. අන්තිමට මම ලීක්ස් ටික දාගන්නවා. ලීක්ස් අන්තිමට දැම්මේ මොකද ලීක්ස් වල කොළ පාට ගතිය නැති වෙනවනේ. දැන් ඔන්න මස් ටිකත් බෙදගත්තා ආයේ. මේකට ගම්මිරිස් කුට්ටියකුත් දාගන්නවා. සුප් කැටයකුත් දාගත්ත. ඊට පස්සේ බැදගත්ත සොසේජස් ටිකත් එකතු කරගන්නවා මේකට. ඊට පස්සේ පාස්ටා ටික එකතු කරගන්නවා. පාස්ටා ටික දාලා හොඳට කලවම් කරනවා. අර ටෙම්පරාදු කරගත්ත එළවලු ටිකත් කලවම් වෙන්න හොඳට එහෙට මෙහෙට කරලා කලවම් කරනවා. ඊට පස්සේ මස් ඔද්දත් ඔන්න ලිතේ ඉදෙන ගමන් තියෙන්නේ. මස් ඔද්ද හදන විදිහ පස්සේ දාන්නම් වීඩියෝ එකකින්. ඔන්න දැන් පාස්ටා ටික හදලා ඉවරයි. දැන් කෑම මේසෙට පිළිගන්නන්න හදන්නේ. ඔන්න රසම රස පාස්ටා එක හදලා ඉවරයි. කන්නයි තියෙන්නේ.